ඉතින් මම අද කතා කරන්න යන්නේ කොහොමද අපි මෙන්න IR sensor වැඩ කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ IR sensor එකක් කියන්නේ infrared sensor. ඒ කියන්නේ මේක අපිට පුළුවන් කළු සුදු වතුර ගන්න. ඉතින් මේ IR sensor කියන්නේ කිව්වම මේක වැඩ කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙන මේ LED එකේ IR මේ ආලෝකය මේ නිකුත් කරනවා. ඒක මේ නිකම්ම මොකකවත් වැදෙන්නේ නැතුව කෙලින්ම ගියොත් එහෙම මේ මොකද්ද ඒක මේකේ මෙන්න මෙතන output pin එක තියෙනවා. out කියලා ගහලා අන්නේ pin එකේ value එක මේ මොකද්ද low වෙනවා. low නෙමෙයි high වෙනවා. මේ ඊට පස්සේ මෙන්න මෙතන මේක දැන් කොහේ හරි frost එක වැදුනොත් ඒ frost එක කළු පාට නම් ඒක මේ value එක high ම තමයි තියෙන්නේ. ඒක සුදු පාට වුණොත් එimhe මේකේ value එක low වෙනවා. ඉතින් මේ වගේ sensors පාවිච්චි කරන්නේ සාමාන්‍ය line follow robot ලා, තව automatic taps, automatic wire door මේ එහෙම අන්නේ ඒවට තමයි මෙන්න මේ IR sensors පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේකේ connection ටික high කරගන්නේ කියලා. මේ එහෙනම් මේ බලමු. දැන් මෙන්න මේ විදිහට අපේ මේ connection ටික හදාගන්න මුලින්ම මේ මෙන්න මෙතන මේ මම high කරගන්න මෙන්න මෙතන VCC pin එක තියෙනවා. ඒ කියන්නේ අපේ දකුණු අත පැත්තේ කොනේම තියෙන pin එක. මේකේ pin 3යි තියෙන්නේ. ඉතින් මම සුදු පාට wire එක high කරගෙන තියෙනවා VCC එක. ඉතින් මම ඒක high කරන Arduino වල 5 volt වලට වෙන්න මේ වගේ. ඊට පස්සේ GND එක මැද තියෙන pin එක මෙන්න මේකේ මැද තියෙන pin එක මම high කරනවා මේ Arduino board එකේ ground වලට. ඉතින් මෙන්න මේක output pin එක මම high කරගන්නවා. මේ මෙන්න මෙතන තියෙනවා output pin එක. මම දෙවෙනි pin එකට high කරගන්න. තාම මම මේකට extra මේ LED එක වෙනම high කරගන්නවා. ඒක මම high කරගන්නවා මේ මොකද LED වල මේ ඍණ පැත්ත කොට පැත්ත මෙන්න මේ LED එකේ pin දෙකක් තියෙනවා. ඒකේ මේ මෙන්න මේ කොට එක තමයි ground. ඒ කියන්නේ ඍණ පැත්ත minus. ඊට මේ දිග pin එක තමයි මේ plus. ඒ කියන්නේ ධන. ඉතින් මම මෙන්න මේ LED එක Arduino board එකේ ground වලටයි 13 කියන pin එකටයි high කරගන්නවා. ඉතින් මේ connection වල මෙන්න මේ වගේ තියෙන්නේ අපේ IR sensor Arduino එක LED එකයි. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේකේ code එක ලියන්නේ කියලා. එනදාගේ මම Arduino IDE එක මේ open කරගෙන තියෙනවා. ඉතින් මේ දැන් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේකේ වෙල්දාගෙන pin ටික ලියා ගන්න ඕනේ. මේ මම දැන් pin ටික ලියන්න pin mode මේ අපේ දෙවෙනි pin එක sense එකයි ගල්ලා තියෙන එකේ input. ඊට පස්සේ අපේ LED එක 13 වලට high කරලා දෙන්න මම ඒක මෙන්න වගේ ලියා ගන්නවා. pin mode 13 ඒක output කියලා මෙන්න මේ වගේ. ඉතින් මේ setup එකේ මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම යන්න loop එක අපිට පොඩි විශේෂ දාලා තියෙනවා integer එක. ඒ කියන්නේ variable ලා මම variable name එක ඉදිරියට value කියලා. ඉතින් value සමානයි rate ඒක දෙවෙනි pin එකේ තියෙන එක. ඒ කියන්නේ digital rate කියන්නේ මේක ඒකේ එන data එක මේ read කරනවා. ඒ කියන්නේ කියවනවා. ඉතින් දැන් අපි ලියන්න ඕනේ if එක. if else කියන්නේ මේ දැන් හිතනවා මෙන්න මේ sensor එකේ value එක නම් ඉන්නේ LED එක on වෙන්න ඕනේ. අන්න එහෙම කියලා. ඒ මොනේ නැත්තා else එකක් ලියනවා. අන්න එහෙම. දැන් මම if එකේ ලියා ගන්නවා මෙන්න මේ value සමානයි 1 නම් ඒ කියන්නේ value එක 1 වුණොත් මේ LED එක on වෙන්න කියලා. right මේ මගේ දෙවෙනි pin එක ඒක මේ high කිය. දෙවෙනි එක නෙමෙයි මේ 13 වෙනි pin එක ඒක high කියලා මෙන්න මේ වගේ ලියා ගන්නවා. ඉතින් මේ else එක ලියනවා. ඒ කියන්නේ හිම උනේ නැත්තම් කියලා. මේ else සමානයි digital right 13 ඒක low කියලා. ඉතින් කෝඩ් එකේ මෙන්න වගේ සිම්පල් දෙයක් තියෙන ලියන්න. මෙන්න මෙතන මම pin ටික ලියාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ if එක else එක ලියාගෙන තියෙනවා.
ඉතින් දැන් අපි බලමු මෙන්න මේක අවුට්පුට් එක මොනවද කියලා. ඉතින් මේ බෝඩ් එක මෙන්න මේකේ තෝරන්න ඕනේ. මේ ඊට පස්සේ පෝට් එක මම ප්ලග් කරගන්න Arduino Uno එකට. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ ප්ලග් කරගෙන මේ බෝඩ් එක අප්ලෝඩ් කරගන්න. මෙන්න මේ වගේ. මෙන්න මෙතන ඒ දයකට යනවා. digital right මෙන්න මේ වගේ ලියලා මේ digital right මෙන්න මේ වගේ ලියලා මම මේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්නවා. මෙන්න මේ වගේ දැන් කෝඩ් එක අප්ලෝඩ් වුණා. දැන් අපි බලමු රිසල්ට් එක කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා මෙන්න වගේ මගේ කීබෝඩ් එක කළු පාට හින්දා මෙන්න මේ විදිහට LED එක ඔන් වෙලා තියෙනවා. මෙන්න මෙතන LED එක මේ ඊට පස්සේ මම දැන් මෙන්න වගේ සුදු පාට පෝස්ට් එකකට ඇල්ලුවා. තව ඔයාලා දැක්කා LED එක ඔෆ් වෙනවා. මෙන්න මේ වගේ. දැන් මම මේක ඈතකට ඇල්ලුවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඈතකට ඇල්ලුවා. ඒත් එන්නලාම තමයි තියෙන්නේ. අර මම කලින් කිව්වා වගේ සුදු පාට පෝස්ට් එකට ඇල්ලුණා. අර වැලියු අර පින් එකේ වැලියු එක ලෝ වෙනවා. දැන් මම මේ කළු පාට හින්දා මේකට ඇල්ලුවා. තව කළු පාටනේ මගේ ස්පීකර් එකක් කළු පාටයි. මේකට ඇල්ලුවාම මෙන්න මෙයාගේ LED එක ඔන් වෙලාමයි තියෙන්නේ. ඒක සුදු පාට පෝස්ට් එක දැන් මෙන්න වගේ ඕෆ් වෙනවා. දැන් මෙතන කළු පාට හින්දා මෙන්න මේක ඔන් වෙනවා. ඒ මෙන්න මේ සුදු පාට එකට මෙන්න මෙයාගේ ඔයාලට පුළුවන් ලයින් ෆාර් රොබොට් කෙනෙක් හදන්න මෙන්න මේ පාවිච්චි කරලා. ඒකේ කන්සෙප්ට් එක තියෙන්නේ අර IR sensors basic line ෆාර් රොබොට් නම් IR sensors දෙකක් තියෙනවා. අන්නේ sensors දෙකේ දැන් ඒ රොබෝ ඉස්සරහට යනකොට මේ නෑ මුලින්ම දැන් හිතන්න රොබෝ වම් පැත්තට යනවා කියලා වම් පැත්තට යනවා දකුණු පැත්ත සෙන්සර් එකට අර ලයින් එක කළු පාට එක අහු වෙනවා. එහෙම වුණා මේක දකුණු පැත්තට යනවා. ආපහු ඊට වම් පැත්ත සෙන්සර් එකට මේ කළු පාට ලයින් එකම දකුණු පැත්ත දකුණ වම දකුණ ගියාම මෙන්න මෙහෙම යනවා. අන්න එහෙමයි බේසික් ලයින් ෆාර් රොබොට් එකේ වැඩ කරනවා. තව සෙන්සර්ස් ගන්න වැඩි කළා මෙන්න මෙහෙම යනවා. ස්මූත් එක අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක මෙතනයි. මේ ඔයාලට තව මොනවාරි දැනගන්න ඕන නම් මේ සම්බන්ධ Arduino එකට පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේක මට ගොඩාක් උදව්වක්. මොකද අපි 1k ගහමු කොහොමද සබ්ස්ක්‍රයිබ්. ඉතින් මේ එහෙනම් good luck.